හොඳයි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. අයිබෝන් ජයවා ඊලෙල අපි වැඩේ පටන් ගන්නවා. අපි ඊයේ තොරතුරු හා සංවේදන තාක්ෂණය කොහොමද අපේ මේ සමාජයට බලපාලා තියෙන්නේ? යහපත් ආකාරයට සහ අයහපත් ආකාරයට තොරතුරු හා සංවේදන තාක්ෂණය මේ වෙද්දී නිම්පෝණ අරගෙන අපේ ජීවිතේට වෙලා තියෙනවා. දරා ගන්න බැරි වෙන තරමටම ඉන්වෝල් වෙලා තියෙනවා. නේද? වොෂ්රූම් එකට ගියත් ෆෝන් එක ගිහිල්ලා ෆෝන් එක අරන් ගිහිල්ලා TikTok එකක් හරි Facebook එකේ හරි Instagram එකේ හරි රීල් එකක් බලන තත්ත්වෙට එදිනදා ජීවිතයේ තුගෙන පින්න දෙයක් හදන්න දන්නේ නැත්නම් අපේ අම්මා YouTube නාලිකාවෙන් හරි අපි බලාගෙන හදන්න පුරුදු වෙලා තියෙනවා. නේද? එතකොට එදිනදා ජීවිතයේදී අපි ගත්තොත් සෞඛ්‍ය ශාස්ත්‍රයට ඊට පස්සේ අධ්‍යාපනයට දැන් අපි මේ වෙලාවෙත් අපි අධ්‍යාපනයට ICT නේ බලදායි යොදාගන්නේ නේද? අධ්‍යාපනයේදී ගන්නන්නයි වෙන ගන්නයි දෙකටම IT පාවිච්චි වෙනවා. හරිද? එතකොට එකී නොකී හැම දෙයක් වෙනවෙන්න IT මොකද වෙන්නේ? පාවිච්චි වෙනවා. මේ පාවිච්චි වීම නිසා හොඳ දේවල් වගේම නරක දේවලුත් සිද්ධ වෙනවා. කියන්නේ යහපත් බලපෑම් වගේම අයහපත් බලපෑම් මේ වෙද්දී සමාජයට සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒකෙන් අපි යම්කිසි දේවල් ටිකක් මේ වෙද්දී සාකච්ඡා කරගෙන ආවා. හරිද? අද අපි ඉන්නේ මම හිතන්නේ සමහර විට අද දවසේ මේ පාඩමේ අන්තිම කොටසට කලින් දවස් වෙන්න පුළුවන්. හරිද? බලමු. මේ වෙදී ස්පෑම් වලට වෙනකන් මම කියලා දුන්නාලු. ස්පෑම් වලට වෙනකන් කියලා දීලා. ඔයගලන් එහෙනම් අපි දැන් වෙන්න පුළුවන් හානි ටික අපි ඉගෙන ගත්තා. හානි වලින් ආරක්ෂා වෙන්න හැටි අද ඉගෙන ගමු. හරිද? يعني එහෙනම් අද දවසේ මාතෘකාව හානිකර මෘදුකාංග වලින් ආරක්ෂා වීමට හානිකර මෘදුකාංග වලින් ආරක්ෂා වීමට විවිධ උපක්‍රම භාවිතය. හානිකර මෘදුකාංග වලින් ආරක්ෂා වීමට විවිධ උපක්‍රම භාවිතය. හරිද? විවිධ උපක්‍රම භාවිතය. අපිට පළවෙනි එක වෛරස් වලින්, ට්‍රෝජන් වලින්, හරිද? ඊට පස්සේ වෝම්ස් වලින් එක එක જાති මැල්වැයර් වුණාම අපි ඉතින් ඉගෙන ගත්තා. මේවෙන් ආරක්ෂා වෙන්න පුළුවන් හොඳම විදිහ තමයි අපි මේවා ගැන දැනුවත් වෙලා ඉන්නේ. ඒ කියන්නේ අපි හානිකර දේවල් කරොත් අපි ක්‍රැක් ගේම් එකක් හරි ක්‍රැක් මොකක් හරි Windows එකක් හරි එහෙම නැත්නම් Word හරි ඒ වගේ දෙයක් අපි වරපාරින් ඩවුන්ලෝඩ් කරනවා නම් අපි දැනගන්න ඕනේ මේවත් එක්ක අනිවාර්යෙන් වෛරස් පොදිය නම් එනවා කියනවා. හරිද? දැන් පළවෙනි එක තමයි අපි ගන්න මොනවද ඒ කරන්නත් කලින් අවධානය පෙර සූදානම් වුණා නම් ඔයා මෙහෙම දේවල් කියනවා කියලා දැනුවත් වෙන්න ඕනේ. හරිද? අන්තර්ජාලය ඇතුළේදී ඔයාට හානිකර මෘදුකාංග තියෙනවා කියලා දැනුවත් වෙන්න ඕනේ. සහ ඒවෙන් වෙන්න පුළුවන් දේවල් ගැන ඔයාගේ අයිඩියා එකක් තියෙන්න ඕනේ. දැනටමත් ඒක තියෙනවා. නේද? එතකොට ඒ තමයි පළවෙනි එක. පළවෙනි එක මොකක්ද එහෙනම්? අපිට හානිකර මෘදුකාංග වලින් අපේ පරිගණකයට ඇතුළේ තියෙන දත්තවල සහ අපේ පුද්ගලිකත්වයට හානි කරන්න පුළුවන් කියන එක අපි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක. ඊට පස්සේ දෙවෙනි එක තමයි අපිට පුළුවන් වෛරස් ගාඩ් එකක් යූස් කරන්න. හරිද? වෛරස් ගාඩ් එකක් යූස් කරන්න. මේ වෛරස් ගාඩ් එකක් යූස් කරොත් එහෙම අපිට පුළුවන් වෛරස් වල ක්‍රියාකාරීත්වය අඩපණ කරගන්න. හරිද? අපි ඔය රතන්දරේ කියනවා ක්වොරන්ටයින් කරනවා කියලා. හරිද? ක්වොරන්ටයින් කරගන්න අපිට පුළුවන් වෛරස් වෝම්ස් වගේ මැල්වැයර් තියෙනවා නම් මේ මැල්වැයර් වලින් බේරෙන්න පුළුවන්. අනිත් එක ඔයා දන්නේ නැති කෙනෙක් හරි එහෙමත් නැත්නම් දන්න කෙනෙක් වුණත් කමක් නැහැ. හරිද? නොදන්නා අය එවන ලින්ක් ක්ලික් කරන එකෙන් වැළකීලා ඉන්න පුළුවන්. හරිද? දැන් අන්තර්ජාලය හරහානේ වෛරස් වගේ ඒවා පැතිරෙන වෛරස් වෝම්ස් මැල්වැයර් ඊට පස්සේ අපි ඉගෙන ගත්තා ෆිෂින් කියලා එකක් නේ. ඇත්තටම මේ වෙබ් අඩවියක ව්‍යාජ කොපියක් ව්‍යාජ අනුරුවක් හදාගෙන ඒක හරහා පරිශීලකයන්ගේ යුසර්නේම් පාස්වර්ඩ් හොරගන්න ගන්නවා. හරිද? ඊට පස්සේ OTP එන ඒවා වෙන කාටවත් දෙන්න එපා. හරිද? ඒ වගේ අපිට ආරක්ෂා වෙන්න නොදන්නා අය වෙන ලින්ක් ක්ලික් කිරීමෙන් වළකින්න පුළුවන්. හරිද? ඒ වගේම යහපත් කිව්වොත් හරිද? ඉහළ ගුණාත්මක භාවයකින් සහ විශ්වාසනීයත්වයකින් යුක්ත Google, Yahoo වගේ search engine එකක් use කරන්න පුළුවන්. හරිද? ඔයගේ ගන්න පුළුවන් decision ටික අපිට ආරක්ෂා වෙන්න ගන්න පුළුවන් decision ටිකක් තමයි මේ පාඩමේදී අද උගන්වන්නේ යන්නේ. හරිද? එහෙනම් පළවෙනි එක පරිගණකයට
වෛරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල් කර ගැනීම. පරිගණකයට වෛරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල් කර ගැනීම. ඉන්ස්ටෝල් කර ගැනීම සහ එහි ඇති real time protection. real time protection. ඒ කියන්නේ අපේ කම්පියුටර් එක හැමතිස්සෙම මේ වෛරස් ගාඩ් එක ටච් එකේ ඉන්නේ. හරිද? ඒ කියන්නේ අපේ කම්පියුටර් ඇතුලේ මේ වෙද්දි කවුරු හරි දෙයක් දැන් වෛරස් එකක් කියන්නේ වැඩසටහනක් නේ. මේ වැඩසටහන අනවශ්‍ය වැඩසටහන් ධාවනය වෙනවා කියලා වෛරස් ගාඩ් එක මෙහෙම දිහා බලාගෙන ඉන්නේ වගේ පරිගණකයක් ඇතුලේ වෙන වැඩ දිහාස් ඇත්තක ඉඳගෙන මෙහෙම පද්ධතිය වගේ වෛරස් ගාඩ් එකක් බලන් ඉන්නවා. අපි රියල් ටයිම් ප්‍රොටෙක්ෂන් ඔන් කරලා තිබ්බොත් එහෙම හරිද? අපි මොකක් හරි පෙන් එකක් ගෙවුවා, CD එකක් දැම්මා. හරිද? ඊට පස්සේ අපි Bluetooth වලින් මොකක් හරි ගත්තා. අපේ කම්පියුටරේ හරහා මෙහෙට එන දත්ත ටික ගැන පොඩ්ඩක් බලාගෙන ඉන්නේ පොලිස් කාර්ය කෙනෙක් වගේ. හරිද? පොලිසිය ඉන්න මාමා කෙනෙක් වගේ යන කට්ටිය වැරදි කරනවා කියන්නේ. දෝෂ සහිත මුදුගාන කියන අදහස් කරන්නේ මැල්වෙයාර් කියනවා කියන එක ටච් එකේ ඉන්නේ. රියල් ටයිම් ප්‍රොටෙක්ෂන් ඔන් කරලා. හරිද? දැන් ඔයා දන්නවා ඇති ඔයා ඔය ක්‍රැක් ගේම් එහෙම ඩවුන්ලෝඩ් කරනවා නම් හරිද? වෛරස් සහිත ඒවා ක්‍රැක් ගේම් වරපාරේ මුදුකාංග ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරනවා නම් ඒගොල්ලෝ මුලින් කියන අනේ වෛරස් ගාඩ් එකේ තියෙන රියල් ටයිම් ප්‍රොටෙක්ෂන් එක ඕෆ් කරන්න. හරිද? රියල් ටයිම් ප්‍රොටෙක්ෂන් එක ඕෆ් කරලා මාව ඉන්ස්ටෝල් කරන්න. නැත්නම් මාව ඉන්ස්ටෝල් කරන්න බැරි වෙයි. වෛරස් ගාඩ් එක කියන හරිය කෙනෙක් එයා මාව ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ නැහැ කියලා. ඒකෙන් කියන්නේ හරිද? ඒකෙන් අදහස් කරන්නේ මං ගාව වෛරස් ඉන්නවා. වෛරස් ගාඩ් එකට බය වෙන්නේ ඌ හැමතිස්සෙම රියල් ටයිම් ප්‍රොටෙක්ෂන් එක ඔන් කරන් ඉන්නේ හින්දා ඌව ඕෆ් කරපන් නැත්නම් තොටමාව ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ නැහැ කියලා තමයි මේ කියන්නේ. හරිද? Nokia කියන්නේ මේකයි. මගේ ඇතුලේ වෛරස් තියෙනවා. වෛරස් ගාඩ් එක ඔන් එකේ ඉඳියොත් ඒ වෛරස් ටික අල්ලගෙන ඒවා ක්වොරන්ටයින් කරලා ඒවා විනාශ කරනවා. එහෙම වුණොත් එහෙම මට මම ඔයාට කියන්නේ මෙහෙමනේ කතාව. වෛරස් ගාඩ් එක ඕෆ් කරලා ඉන්නොත් විතරයි මේවා ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඔයා දැන ඔයාලා මෙල්ල මිරික ගන්නවා වගේ වැඩක් නේ. හරිද? අපි වෛරස් ගාඩ් එක ඕෆ් කරන්න නැතුව මේ ක්‍රැක් ගේම් එක ඉන්ස්ටෝල් කරොත් එහෙම වෛරස් එක එහෙම නැත්නම් ඔය කියන දෝෂ ජනක වැඩසටහන් ටික බද්දල් කරලා ආවද්දලා එවන්නේ අර අපි ඩවුන්ලෝඩ් කරපු එක්කෙනාටනේ. හරිද? ඩවුන්ලෝඩ් කරපු එක්කෙනාගේ ඇතුලේ වෛරස් තියෙනවා කියලා දැනෙච්ච ගමන් ඒ ෆයිල් ටික අපේ වෛරස් ගාඩ් එක විසින් ඩිලීට් කරලා දානවා. හරිද? ක්වොරන්ටයින් කරලා දානවා. ඒ මෙන්න මේ රියල් ටයිම් ප්‍රොටෙක්ෂන් එක ඔන් කරලා තියෙන නිසා. රියල් ටයිම් ප්‍රොටෙක්ෂන් එක ඕෆ් කරාම අපේ වෛරස් ගාඩ් එකට දීලා තියෙන අර බලකාරටිය නැති වෙනවා. ඒතකොට වෛරස් ගාඩ් එක නිකන් බලන්න ඉන්න මූ වගේ මෝඩයක් කියලා මුහලෙක් කියලා බැලගෙන ඉන්නවා. හරිද? කරන්න දෙයක් නැහැ. බැලගෙන ඉන්නේ ආඩයක් නැහැ ඒක. මට නෝවාට තේරෙනවා ඉන්නේ කිව්වේ හරිද? ඒතකොට රියල් ටයිම් ප්‍රොටෙක්ෂන් එක ඕෆ් කරාට පස්සේ වෛරස් වලට පරිගණකයේ ධාවනය වෙන්න හැකියාව ලැබෙනවා. එතකොට අපිට සොෆ්ට්වෙයාර් එකක් එහෙම නැත්නම් ගේම් එක ඒ මොකක් හරි එක ඉන්ස්ටෝල් වෙනවා. ඒක පිටිපස්සේ අපි ලොකු වෛරස් ප්‍රමාණයක් ලොකු ට්‍රෝජන්ලා එහෙමත් නැත්නම් ස්පයිවෙයාරලා ගොඩක් අපි ඉන්ස්ටෝල් කරගන්නවා අපි නොදැනුවත්වම. එහෙනම් එක එක වෙබ්සයිට් වලින් ක්‍රැක් ගේම් ඩවුන්ලෝඩ් කරන එකෙන් ක්‍රැක් ගේම් ක්‍රැක් වැඩසටහන් ක්‍රැක් කරපු වැඩසටහන් කොල්ල කාපු වැඩසටහන් ඩවුන්ලෝඩ් කරන එක නතර කර ගන්න ඕනේ. ඒ තමයි පළවෙනි එක. හරිද? එහෙනම් වෛරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල් කිරීම සහ එහි රියල් ටයිම් ප්‍රොටෙක්ෂන් සෑම විටම ඔන් කර තැබීම. රියල් ටයිම් ප්‍රොටෙක්ෂන් සෑම විටම ඔන් කර තැබීම. ඔන් කර තැබීම. ඔන් කර තැබීම. දෙක දෙවැනි තර්කව දාගෙන ලියාගෙන යන්න. හරිද? තර්කව දාගෙන ලියාගෙන යන්න. USB දාවක හෝ USB drivers USB flash drives සහ CD DVD ආදිය පරිගණකයට සම්බන්ධ කිරීමේදී වෛරස් ගාඩ් එක හරහා ඒවා ස්කෑන් කරවන්න
තුන කිසි විටක ක්‍රැක් කරන ලද softwares install නොකරන්න කිසි විටකත් ක්‍රැක් කරන ලද softwares install නොකරන්න හරිද ක්‍රැක් කරලා ගන්න එපා හරිද එහෙමයි ඔයාලට සල්ලි නැති නිසා මට සල්ලි නැති නිසා හැමතිස්සෙම ඩොලර් 100ක් ඒ වගේ ලොකු ගණන් යනවානේ අතරම ගේම් එකක් හරිද ඒකෝර ඒ වගේ ගේම් එකක් ගන්න සල්ලි නැත්තම් අපි අනිවාර්යෙන් ක්‍රැක් කරලා ගේම් ගන්නවා ආන්දම මම සල්ලි දීලා බයි කරලා ගේම් ගන්න නැතුව සල්ලි දීලා ස්ටීම් එකෙන් හරි මොකකින් හරි සල්ලි දීලා ගේම් ගන්න නැතුව මමත් උතරම් උගාව ඔයාලා කැම සිද්ධ කරලා කියනවා ඒ කියන්නේ මම කරද්දා පිළිගත්තා වෙනවා හරිද ඇත්ත ඒක පොදුවේ ඕන කෙනෙක් බහුතරයක් අය කරලා තියෙන වැඩක් හරිද හැබැයි එහෙම කරාම අපි අමාරු වැටෙනවා කියන එකත් අපි දැනගන්න ඕනේ වීඩියෝ පොඩි නෑ හැදිලා නැද්ද නෑ බැහැදේ සිග්නල් කියනවා සිග්නල් නැදේ නෑ බලන්න දැන් බලන්න දැනුත් නැද්ද නෑ පේන්නේ දැන් මට කිසිම අවුලක් පේන්නේ දැන් බලන්න අනේ මේ පිස්සු අවුලක් නැහැ රෙකෝඩින් එකකුත් යනවා හරිද රෙකෝඩින් එක දාලා තියන්න කියනවා හරිද මාව පේනවනේ ෂේප් එකේ සිග්නල් ඩ්‍රොප් වුණාද දන්නේ නැහැ වෙන්න පුළුවන් සිග්නල් අඩු වෙන එහෙම වෙන්නත් පුළුවන් එහෙම වෙනවද ඈ ෆ්‍රේම් ඩ්‍රොප් වෙනවා කියන්නේ කැඩි කැඩි වගේද පේන්නේ නිකන් මොදලා වගේ අර ඇදී ඇදී යනවා වගේ නිකන් මේ කැඩි කැඩි නේ වෙන්නේ ඔව්ද චුට්ටක් සමහර වෙලට හරියයි සමහර වෙලට හරියයි බලමු හරිද මේ ඉතින් අපි හැමෝම එක කරලා තියෙන වැඩක් හරිද මේ මුදුගාංග ට්‍රැක් කරලා ගන්නවා කියන්නේ ඒක හොඳ නෑ ඉතින් හරිද හොඳ නෑ කියන්නේ දැන තමයි එතකොට වෛරස් අපි කම්පියුටර් එකකට ඔබා ගන්නෙ හරිද දැන තමයි වෛරස් ඔබා ගන්නේ දන්නවා කියලා ඒක වෛරස් ගන්න ලෝක් කරන්න කියලා කියන්නේ ඒත් අපි අරගන්නවා හරිද ඒතකොට පුළුවන් කාලයක් ආවම ආ ජොබ් එකක් කරද්දී ගේම් ක්‍රැක් කරන්න එපා හරිද මේ ගේම් හරි මොනවා හරි වැඩසටහනක් ක්‍රැක් කරන්න එපා ඔයා ඒක අපිට දිනු වෙලා හරිද සල්ලි ගෙවලා මුදුගාංග පාවිච්චි කරන තරතේ හරිද කවදා හරි ඉන්නේ ගන්න සල්ලි ගෙවලා ගන්න ඕන අපිට මුදුගාංග පාවිච්චි කරලා බලන්න කියන එක දේ තියාගන්න හරිද ඊට පස්සේ ඊළඟ එක හැකි සෑම විටම data backup කිරීම හැකි සෑම විටම data backup කිරීම හරිද ඊළඟ එක පරිගණක භාවිත කරන විට
සාමාන්‍ය භාවිතය සඳහා පරිගණක භාවිත කරන විට සාමාන්‍ය භාවිතය සඳහා 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 එක user account එකකුත් එක user account එකකුත් එක user account එකකුත් account එකකුත් user account එකකුත් සහ වෙනම admin account එකකුත් වෙනම admin account එකක් කියන්නේ administrator කියලා කියන්නේ වෙනම admin account එකකුත් භාවිත කරන්න ඒ කියන්නේ දැන් අර කම්පියුටරේට අපි Windows කම්පියුටර් මුලින්ම ඔන් කරාට පස්සේ පාස්වර්ඩ් එක ගන්න දැනෙන්නේ හරිද පාස්වර්ඩ් එක ගන්න සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ එක යූසර් account එකයිනේ දැන් ඉස්කෝලේ තියෙන කම්පියුටර් එහෙම නැහැ හරිද ඉස්කෝලේ තියෙන කම්පියුටර් සාමාන්‍යයෙන් මේ යූසර් account තුනක් විතර පාවිච්චි කරනවා මොනවදයි මම මොනිටර් කාලේ හරිද අවුරුදු මොනිටර් කාලේ කියන්නේ ඔයාලලා වල යනකම් ගියපු ඉස්කෝලේ හරිද ඉස්කෝලේ ඉතින් මේ කම්පියුටර් ලැබ් එකේ තියෙනවනේ. ඔය කම්පියුටර් ලැබ් එකේ යූසර් account තුනක් තියෙනවා. හරිද? කියන්නේ කම්පියුටර් එකකට යූසර් account තුනක් තියෙනවා. පළවෙනි එක ඇඩ්මින්. හරිද? ඒකේ පාස්වර්ඩ් එක දාන්නේ මේ IT ලැබ් එකේ ටීචර්ලු දාන්නේ නැහැ. මම දන්නවා කියන්නේ IT ලැබ් එකේ ටීචර්. හරිද? ඊළඟට යනවා ඒක ඇතුලේ ගෲප් හරිද? ඊළඟට ටීචර්ස්ලාට වෙනම account එකක් තියෙනවා. ඒකේ පාස්වර්ඩ් දාන්නේ ඔක්කොම ටීචර්ස්. හරිද? කියන්නේ टीचर्स लैब එක පාවිච්චි කරන්න ඕන නැත්නම් එහෙම ටීචර්ස් කට වෙනවා ටීචර්ස් කියලා account එකක් තියෙනවා. හරිද? අන්තිම එක තමයි වරප්‍රසාද අන්න එක ස්ටුඩන්ට්. හරිද? ස්ටුඩන්ට්. ඔය ස්ටුඩන්ට් එකට හරිද? ස්ටුඩන්ට් එකට pen drive එහෙම ඒකට සමහර ලාට අපෝට් නැහැ. අපිට ඉන්ස්ටෝල් කරන්න බෑ මොනවාක්. හරිද? අපිට මොනවාක්වත් ඉන්ස්ටෝල් කරන්න බෑ. හරිද? ඉන්ස්ටෝල් කරන access ඩමි කරලා දෙන්නේ. IT මේකේ admin account එක. හරිද? admin account එකේ ඉඳලා විතරයි මේ මොනවාරි software install කරන්න පුළුවන්. හරිද? admin account එකේ විතරයි software install කරන්න පුළුවන්. ඒකේ ලොගුනොත් විතරයි game එකක් එහෙම දානනම් හිතන්නකෝ. ඔයා මේ IT lab එකේ internet connection එක තියෙනවනේ. ඕක පාවිච්චි කරලා ඔය computer එකකින් ඔයා download කරනවා game එක. ඒ කාලේ හැටියට අපිට තිබුණ game තමයි IGI එහෙම කියන්නේ. හරිද? IGI 8 speed. ඔය පරණ game එක තමයි ඉතින් අපිට එන ආතල් එකක් වෙලා තිබ්බේ. හරිද? දැන් මේ ස්ටුඩන්ට් account එකෙන් log වෙලා browser එකේ ගිහින් අපි දැන් game එකක් download කරනවා. download වෙනවා නැහැ හරිද? download වෙනවා download කරලා install කරනවා. install කරන්න බෑ. හරිද? මේ ඒ සඳහා තියෙන වරප්‍රසාද ටික admin account එකේ block කරලා ඉන්නේ. ඒ වරප්‍රසාද ටික තියෙන්නේ admin account එකට පමණයි. හරිද? එතකොට කියනවා මේ admin account එකේ log වෙලා install කරන්න. install කරලා පාවිච්චි කරන්න කියලා එරර් මෙසේජ් එකක් එනවා. හරිද? එතකොට අපිට මේ පරිගණක පද්ධතිය ඇතුළේ තියෙන පාලනය දැන් හිතන්න වෛරස් එකක් කියන්නේ නැත්නම් ට්‍රෝජන් කෙනෙක් කියන්නේ. හරිද? බලහත්කාරී ක්‍රියාත්මක වෙන්න හැදුවොත් එහෙම කියනවා මේ එහෙම කරන්න දෙන්න බෑ. ඔයා මේ වෙලාවේ ඉන්නේ වෙන යූසර් account එකකින් admin account එකකින් log වුණොත් විතරක් ඔයාට run වෙන්න දෙන්න. කියලා වෙලා එයාගේ access ටික මොනා කරනවද? එයාට run වෙන්න තියෙන අවස්ථාව සමහර විට කරලා දාන්න පුළුවන්. හරිද? ඒක එක සිද්ධියක් විතරයි හරිද? එක සිද්ධියක් විතරයි. ඔක්කොම හැමතිස්සෙම මොහොම වෙනවා කියලා එකක් නෑ. ඊළඟ මොකක් හරි වෙන ඊළඟ ස්පයිවෙයාර් එකක් එහෙම නැත්නම් වෛරස් එකක් හරි එහෙම නැත්නම් මැල්වෙයාර් එකක් විසින් ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙලා එහෙ තියෙන මොකක් හරි එකක් ස්වයංක්‍රීයව බලහත්කාරයෙන් ඉන්ස්ටෝල් කරන්න හදනවා නම් මේ වගේ වෙලාවක කියන මේ ඔයා මේ වෙලාවේ ඉන්නේ මේ ගෙස්ට් account එකකින් ඔයාට මේ කීකියව ඉන්ස්ටෝල් කරන්න දෙන්න බෑ. ඇක්සස් දෙන්නේ නෑ. බම්බ ගහගන්න කියලා ලොක් කරලා දාන්න පුළුවන්. හැදෙන්නේ අන්න එහෙම වාසියක් වෙනවා මේ විදිහට පාවිච්චි කරන්න. යූසර් account එකකුයි වෙනම admin account එකකුයි තියෙනවා. account එකකුයි තියෙනවා නම් ඔයා සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ යූසර් account එක. හරිද? සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ යූසර් account එක. ඔයාට මොනවා හරි ඉන්ස්ටෝල් කරන්න හරි එහෙමත් නැත්නම් මොකද කියන්නේ run as administrator කියලා තියෙනවා. run as administrator account එකකින් run කරන්න ඕන නම් ඔයාට password එක ගන්න වෙනවා. වෛරස් එක ඔය password එක දාන්නේ නැහැ. ස්ටීල් කරලා තැරෙන්නේ. කියන්නේ වරකට කරලා තැරෙන්න ඕනේ හොයාගන්න විදිහක් නැහැ.
ඒ නිසා ඒක වාසියක්. හරිද? ඔය විදිහට user account එක දුන්නා තිබ්බම අපිට යම් කිසි තරමක පොඩි ආරක්ෂාවක් ලබා ගන්න හැකියාව තියෙනවා. හරිද? ඒකක්. ඊළඟ පස්සේ ඊළඟ ටික. හරිද? ඊළඟ ටික දැන් නන්නාඳුනන පුද්ගලයන් විසින් එවන නන්නාඳුනන පුද්ගලයන් විසින් එවන නන්නාඳුනන පුද්ගලයන් විසින් එවන URL ක්ලික් කිරීමෙන් වළකීම. URL ක්ලික් කිරීමෙන් වළකීම. URL ක්ලික් කිරීමෙන් වළකීම. ක්ලික් කිරීමෙන් වැළකීම. වැළකීම. ඊළඟ එක අනාරක්ෂිත වෙබ් අඩවි වලට ප්‍රවේශ වීමෙන් වැළකීම. අනාරක්ෂිතයි කියලා අදහස් කරන්නේ හරිද? වෙබ්සයිට් සාමාන්‍යයෙන් හොස්ට් කරන වර්ග දෙකක් තියෙනවා. හරිද? පළවෙනි එක තමයි HTTP කියලා කියන්නේ. මෙයාව පාවිච්චි කරේ ඉස්සර මෙයාගේ ආරක්ෂාව නිසා දැන් මෙයාව පාවිච්චි වෙන්නේ නැහැ. හරිද? මෙයා වෙනුවට අලුතෙන් එක්කෙනෙක් හඳුන්වා දුන්නා. එයා තමයි HTTPS කියලා කියන්නේ. හරිද? මේකේ තේරුම තමයි Hypertext Transfer Protocol with Secure. ඒ කියන්නේ ආරක්ෂාව සහිතව තමයි මෙයාගේ දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ. සරලම කතාව මෙයා දුක්ඛකේතනය පාවිච්චි කරන්නේ නැහැ. හරිද? අරයා දුක්ඛකේතනය පාවිච්චි කරනවා කියලා ඉතින් කියාගන්නකො. හරිද? SSL කියලා කෙනෙකුයි TLS කියලා කෙනෙකුයි කියලා දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නව පාවිච්චි කරලා මෙන්න මෙයා විසින් දත්ත දුක්ඛකේතනය කරනවා. එන්ක්‍රිප්ෂන්. හරිද? එන්ක්‍රිප්ෂන් කරාම ප්‍රබලයටයි ග්‍රාහකයටයි ඇරෙන්න වෙන අතරමැදි කට්ටියට මේ දත්ත බලා ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ රහසිගතාකාරයකට පරිවර්තනය වෙනවා. WhatsApp call එකක් එහෙම ගත්තාම දැකලා ඇති end to end encrypted කියලා වැටෙනවා. මැසේජ් කරද්දී එහෙම end to end encrypted කියලා වැටෙනවා. ඒකේ තේරුම තමයි ප්‍රබලයයි ග්‍රාහකයයි ඇරෙන්න අනිත් අයට මේ දත්ත බලා ගන්න බෑ කියලා කියන එක. හරිද? එතකොට HTTPS පාවිච්චි කරන්නේ නැති. හරිද? ඒ කියන්නේ පරණ වෙබ්සයිට් කියලා කියන්නේ ආරක්ෂාව අඩු වෙබ්සයිට්. හරිද? ආරක්ෂාව අඩු වෙබ්සයිට් අපේ Google Chrome එක හරිද? Google Chrome එක ඊට පස්සේ Microsoft Edge එක වගේ කට්ටිය මොකද කරන්නේ? රිජෙක්ට් කරනවා. හරිද? මේ වෙබ්සයිට් එක සිකියුර් නෑ. ඒකෙන් හින්දා පරිශීලකයා ඔයා යන්න එපා. ඔයා දැන ගිහින් වලේ වැටෙන්න එපා. මට නම් බෑ මෙයාව ලෝඩ් කරන්න. ඔයා පුළුවන් දෙයක් කරන්න මම නම් දෙන්නෙම නෑ ලෝඩ් කරන්න බෑ මම නම් යන්නේ නෑ. මේක ගියොත් අපේ දත්ත අනිවාර්යයෙන්ම හොරගම් කරනවා. ඒ නිසා යන්න නම් දෙන්න බෑ කියලා HTTPS නැති වෙබ්සයිට් වලට යන එක තහනම් කරනවා. තහනම් කරනවා කියන්නේ බ්ලොක් කරනවා. හරිද? ඒක නිසා වර්තමානයේදී පාවිච්චි කරන ගුණාත්මක ආරක්ෂිත ඕනම වෙබ් අඩවියක් HTTPS වලින් තමයි රන් වෙන්නේ. හරිද? HTTPS වලින් තමයි මේගොල්ලෝ හැමෝම රන් වෙන්නේ. ඔය තමයි ඒකේ කතාව. නන්නාඳුනන පුද්ගලයන් විසින් එවන ලද URL ක්ලික් කිරීමෙන් වළකීම. ඊළඟ එක හැකි සෑම විටම මෘදුකාංග ඩවුන්ලෝඩ් software download කිරීම. හැකි සෑම විටම software download කිරීමට ආරක්ෂිත සහ විශ්වාසදායක වෙබ් අඩවි පමණක් භාවිත කිරීම. ඊළඟ එක නොදන්නා පුද්ගලයන් විසින් එවනු ලැබූ
විවිධ ස්පෑම් SPAM ස්පෑම් පණිවිඩ පරීක්ෂා කිරීමෙන් වැළකීම පරීක්ෂා කිරීමෙන් වැළකීම පරීක්ෂා කිරීමෙන් වැළකීම පරීක්ෂා කිරීමෙන් වැළකීම ඊළඟ එක firewall එකක් භාවිත කිරීම firewall එකක් භාවිත කිරීම firewall එකක් භාවිත කිරීම භාවිත කිරීම හරිද රතු පෑනින් යන්න සෑම විටම අවදානමට පෙර සූදානම වැදගත් වේ සෑම විටම අවදානමට පෙර සූදානම වැදගත් වේ අවදානමට පෙර සූදානම වැදගත් වේ අවදානමට පෙර සූදානම වැදගත් වේ සූදානම වැදගත් වේ. එම නිසා අවදානමට පෙර සූදානම වැදගත් වේ. එම නිසා හැකි උපරිම දැනුවත් වීම සහ ප්‍රවේශම් වීම 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 සිදු කළ යුතුය පොතේ කියනවා බලහා මේ වෛරස් ගාඩ් 60 වුණාමාරක් හරිද මේ ඔක්කොම මතක තියාගන්න ඕනේ දෙක තුනක් මතක තියාගන්න හරිද දෙක තුනක් මතක තියාගන්න අපි ඊළඟට මාතෘකාව ලියාගමු අන්තර්ජාලය සහ තොරතුරු හුවමාරුවට ආරක්ෂාව සපයන ශ්‍රී ලංකාවේ ආයතන අන්තර්ජාලය සහ තොරතුරු හුවමාරුව සඳහා ආරක්ෂාව සපයන ශ්‍රී ලංකාවේ ආයතන ඉස්සර කාලේ නම් මේ පොලිසිය මේකට ඇලිහත් උන්නේ නැහැ. හරිද? නමුත් මේ වෙද්දී පොලිසිය ඇතුලේ අන්තර්ජාල සහ පරිගණක ආශ්‍රිතව සිදුවන අපරාධ සහ වැරදි කටයුතු නඩලන්න කියන්නේ නවත්තන්න
පොලිසිය වෙනම කට්ටියක් සේවය කරනවා. හරිද? එහෙනම් පළවෙනි එක පොලිසිය. මේ විදිහට දකින්න ඇති ශ්‍රී ලංකා පොලිසිය මරු වැඩක් කරනවා මේ පාරේ වැරදි විදිහට වාහන පදින හරිද දැන් ගන්නකෝ වැරදි විදිහට වාහන පදින කියන්නේ කොල්ලෙක් වීල් කරගෙන යනවා. හරිද? අනාරක්ෂිතයි පාරේ වීල් කරනවා කියන එක මුඩක් අවුලනේ. හරිද? පාරේ දෙන්න නැත්නම් එහෙම නැත්නම් පාර තමන්ගේ වත්තක් ඇතුළේ නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද සෙල්ලම දැම්මත් රේස් ට්‍රැක් එකේ ගන්න. අනාරක්ෂිතව ධාවනය කරන හැටි, මාර්ග නීති උල්ලංඝනය කරන හැටි කවුරු හරි වීඩියෝ කරලා පොලිසිය මෙන්ෂන් කරනවා. හරිද? කියන්නේ FB එකේ පොලිස් පේජ් එක මෙන්ෂන් කරනවා. මෙන්ෂන් කරාම වාහනේ නම්බර් ප්ලේට් එක දෙනවනේ. නම්බර් ප්ලේට් එකත් ඔය කොට හරි අහුවෙනවනේ. හරිද? එතකොට නම්බර් ප්ලේට් එකකින් අදාළ කරන කෙනාව හොයාගෙන හරිද? ඌ අල්ලලා ඌ ඇල්ලුවා කියලා වීඩියෝ එකක් හදලා ලස්සනට දානවා. මම පෙන්නන්නම් වෙලාවක. හරිද? මන්දියේදී වෙලාව පෙන්නන්නම් පොලිසියෙන් එහෙම කරනවා. හරිද? ඒ වගේ හිතන්න ඔයාගේ මොනවා හරි විස්තර ටිකක් අරගෙන ඔයාව බුලී කරනවා. ඔයාව අපහසුතාවයට පත් කරනවා. මේ මම අර ඒක එළියට දානවා නෑ කියලා ඉවරලා ඔයාව බය කරනවා. එහෙම නැත්නම් ඔයාගෙන් කප්පන් ඉල්ලනවා. ඒ වගේ ප්‍රශ්න වෙනවා නම් අපිට පුළුවන් මේ පොලිසිය මේ කියන කොටසට දැනුවත් කරන්න. හරිද? ඊට පස්සේ ඒගොල්ලෝ විසින් ඒ ගන්නවා නම් ක්‍රියාමාර්ග ටික ගන්නවා. හරිද? එයාට දෙන්න ඕන සම්බුව දෙයි. කියන්නේ පොලිසියෙන් දඬුවම් දෙන්නේ නැහැ. උසාවියෙන් දඬුවම් දෙන්නේ. එයා ඒකට නීති ඉස්සරහට අරගෙන යනවා වගකීම ඔයා පැමිණිල්ලක් දැම්මොත් එහෙම ඒගොල්ලන්ට තියෙනවා. හරිද? මේ පළවෙනි එක පොලිසිය. ඒ නැන්නේ. එතකොට ඊළඟ කෙනා තමයි TRCSL. අහලා ඉතින් TRCSL කියලා එකක්. TRCSL කියලා කියන්නේ මොකද්ද සිංහල නම? මොකද්ද? විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාව. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව. මේගොල්ලන්ගේ යටතේ තමයි ඩයලොග් මොබිටෙල් හච් වගේ ISP ලා සහ ලංකාවේ අන්තර්ජාලයේ ගුවන් විදුලි ශාස්ත්‍රය මේ ගුවන් විදුලි නාලිකා සම්ප්‍රේෂණය වගේ ඔය හැම දෙයක්ම මොනිටර් කරන ලංකාවේ උඩින්ම ඉන්න ආයතනයක් තමයි TRCSL එක. කොටින්ම කිව්වොත් එහෙනම් ඔයා ස්මාර්ට් වොච් එකක් ෆෝන් එකක් අටින් ගෙන්නනවා නම් මේකට අප්‍රූවල් එක මේ ආයතනයෙන් ගෙන්නන්න ඕනේ. වරපාරෙන් ගෙන්නන උපකරණ අනිතර ප්‍රශ්නයක් තියෙනවා. හරිද? වරපාරෙන් ගෙන්නන උපකරණ තියෙනවා. ඒ උපකරණ වලට සේවාවන් ලබා ගැනීමේ ගැටලුවක් තියෙන බලා. එතකොට ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. හරිද? එතකොට මේ තොරතුරු නෙමෙයි. TRCSL එකත් මෙන්න මේ පරිගණක හා සම්බන්ධ ඉතන ඔයාගේ ෆෝන් එක නැති වුණා කියන. ෆෝන් එක නැති වුණොත් ඔය ෆෝන් එක හොයාගන්න පුළුවන්. ෆෝන් එක ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වුණොත් හරි එහෙම නැත්නම් සිම් එකක් දාලා තියෙනවා නම් හොයාගන්න පුළුවන් TRCSL එකට. ඔය ෆෝන් එකේ මදර්බෝඩ් එකේම එම්බෙඩ් කරපු අංකයක් එනවා අහලා ඇති. ඉනි අංකය කියන. IE හරිද? ඉමි කියලා කියන්නේ ඉමි නම්බර් එක. ඉමි නම්බර් එකෙන් ඔක හොයාගන්න ඕන. හරි කොහෙට හරි කනෙක්ට් වෙලා තියෙනවා නම් එහෙම අපිට මේ TRCSL එක මේ කනෙක්ට් වෙලා තියෙන මොන ටවර් එකටද කියලා හොයාගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් මේ ඔන්න තොරතුරු හා නිවේදන තාක්ෂණයේදී ආරක්ෂාව සපයන්න ඇදෙන්න තව කට්ටියක්. ඊට පස්සේ ICTA කියලා එකක් තියෙනවා. Information and Communication Technology Agency. ICTA කියලා කට්ටියක් ඉන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ කැම්පස් වලට ඊට පස්සේ පාසල් වලට සාමාන්‍ය පුරවැසියන්ට සහ රජයේ අනිකුත් ආයතනවල අන්තර්ජාලය හා ICT සම්බන්ධව ආරක්ෂාව ගැන වග කියන්නේ. ඒගොල්ලන් මොකක් හරි ගැටලුවක් තිබුණොත් ඒ වෙලාවට මැදිහත් වෙලා ඒගොල්ලන්ට උදව් කරන්න ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා. හරිද? ඒකට පරිගණක හා මේ අන්තර්ජාල පැත්තේ මේ මොකක් හරි අපරාධයක් වුණොත් පොලිසියත් දැන් මේ වෙද්දී වෙනම කාර්යාංශයක් ඉන්නවා මේ වගේ අපරාධ වළක්වන්න සහ ඒ වගේ අපරාධ වලට අවශ්‍ය කරන දඬු කියන්නේ. වැරදිකාරයන් හොයලා උසාවියට ඉදිරිපත් කරන්න වෙනම කට්ටියක් ඉන්නවා. ඊට අමතරව ගත්තොත් එහෙම තව පුද්ගලික ආයතනත් ඒ වගේ ඕන තරම් තියෙනවා. හරිද? පුද්ගලික ආයතනත් ඒ වගේ ඒවා තියෙනවා. එහෙනම් ලියාගමු. මේ වන විට අන්තර්ජාලය භාවිත නොකළ පුද්ගලයෙකු සොයා ගැනීම මේ වන විට අන්තර්ජාලය භාවිත නොකළ පුද්ගලයෙකු සොයා ගැනීම තරමක් අපහසු කාර්යයකි. මේ වන විට අන්තර්ජාලය භාවිත නොකළ පුද්ගලයෙකු සොයා ගැනීම තරමක් අපහසු කාර්යයකි. භාවිත නොකළ පුද්ගලයෙකු සොයා ගැනීම තරමක් අපහසු කාර්යයකි. එනම් ලාංකිකයාටද
ලාංකිකයාටද තොරතුරු සහ සංවේදන තාක්ෂණය තොරතුරු සහ සංවේදන තාක්ෂණය සහ අන්තර්ජාලය නැතුවම බැරි දෙයක් බවට පත් වී හමාරයි. 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 පත් වී හමාරයි. සමාජ ජාල වෙබ් අඩවි 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 අඩවි සහ අන්තර්ජාලය ආශ්‍රිතව සිදුවන අපරාධයන්ද දිනෙන් දින වැඩි වෙමින් පවතී. තියෙනවනේ ටිකක් මේ හිර වෙන ගතියක් තියෙනවා මට පේනවා. දැන් මේ තමයි මේ කොටස් නෝට් නැහැ. දිනෙන් දින වැඩි වෙමින් පවතී. මේවායින් පීඩාවට පත්වන පුද්ගලයන්ට සහන සැපයීමට සහ සයිබර් අපරාධ හැකිතාක් අවම කර ගැනීමට විවිධ ආයතන අප කැප වී සිටි. හරිද? ලියා ගන්න උදාහරණ එතකොට පළවෙනි එක ශ්‍රී ලංකා හදිසි පරිගණක සූදානම් සංසදය. ශ්‍රී ලංකා හදිසි පරිගණක සූදානම් සංසදය.
ඉස්සරහින් ඉරියල්ලක් ගහලා ලියන්න. මේ පිටුවා ඇත්තේ ICTA ආයතනය විසිනි. ICTA ආයතනය විසිනි. ICTA Information and Communication Technology Agency. හරිද? Information and තොරතුරු හා සංවේදන තාක්ෂණ ඒජන්සිය කියන ආයතනයෙන් තමයි ලංකාවේ තියෙන එන්න මේ අර හදිසි ප්‍රතිසාර සංසදය කියන එක නිර්මාණය කරලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඊළඟ එක TRCSL ඊළඟ උදාහරණය. හරිද? TRCSL ඒ කියන්නේ ටෙලිකමියුනිකේෂන් රෙගියුලේෂන් කොමිටි මට මතක හිටියේ. හරිද? ශ්‍රී ලංකා විදුලි සංදේශ සහ නියාමන කොමිෂන් සභාව. හරිද? ටෙලිකමියුනිකේෂන් රෙගියුලේෂන් කොමිටි ඔෆ් ශ්‍රී ලංකා. හරිද? එහෙම තමයි ඇත්තේ. TRCSL කියන එක ලියනවා. හරිද? එතකොට ඒගොල්ලොත් ආරක්ෂාව ලබනවා. ඊළඟ එක ශ්‍රී ලංකා පොලිසිය. ශ්‍රී ලංකාවේ පොලිසිය. අපේ පොලිසිය මාමලා අපිට IT සම්බන්ධයෙන් අපරාධයක් වුණොත් දැන් ඒගොල්ලෝ මේකෙදි මේ විනාශ වෙලා අප්ඩේට් වෙලා අපිට සහයෝගය දෙන්න අපිට යම් කිසි වෙලාවක ආවඩක් වුණා නම් ඒක අපි සාධාරණයක් කරන්නේ ඒගොල්ලෝ බැඳී ඉන්නවා. හරිද? හරිද? හොඳයි. ඊළඟ දවසේ මම මේ ශරීරයට ඇති වෙන්න පුළුවන් දේවල් ටික කරනවා. හරිද? ඊළඟ දවසේ කියන්නේ හෙට රැයට නම් එකත් ආයෙ එකත් ගන්නවා. හරිද? ඒකෙදි එතකොට මම ශරීරයට ඇති වෙන්න පුළුවන් දෝෂ ගැන කියන්නේ දෝෂ නෙවෙයි. ලේඩ රෝග ගැන මම කියලා දෙනවා. හරිද? ඊට පස්සේ තව හෙට දවස මේක මේ සාමාන්‍යයෙන් කරන මේක මේ ෆිසිකල් මන්ති කරන දවසයි. හරිද? ෆිසිකල් මන්ති කරන දවසේ පාඩම. හරිද? කවන්නේ මින් කර මේ පොඩ්ඩක් කැමරාව පොඩ්ඩක් කේස් වගේ. හරිද? මේ මට වේදනාවක් එකක් මේ බ්ලර් වෙනවා නේ. බ්ලර් නැහැ මොකටද පේනවා. මේ කැඩිකේට් වගේ ප්ලේ වෙන්නේ. බලමු මොකක් හරි කරන්න පුළුවන් විසඳුමක් මම බලන්න. හරිද? මයික් එක හරියනකොට කැමරාව කියනවා. හරිද? අනිත් කැමරාව වල දීප මයික් එකට කේස් එක. මේක හරියනකොට මේක කියනවා. මොනවා හිතන්නේ. හරිද? මොකක් හරි මම බලක් කියනවා. හරිද? අනේ මම දන්නේ නැහැ. මොනවා හරි මොකක්වත්ම අවුලක් නැත්තම් හරිද? මොකක්වත් අවුලක් නැත්තම් කොහේ හරි යනකම ඉතින් කුඩියක් ඉන්න විත්තිය හරියලා දෙනවා. හරිද? විත්තිය හරි මේසෙක හරියලා දෙනවා. මට මට රකින්නේ. කවන්නේ මේ එහෙම තමයි ජීවිතේ හැටි. අපි ඉතින් එන විදිහට මොකද ඉන්නේ ඉස්සරහට යන්න. හරිද? වදද පන්ති කියනවා. හරිද? වදද හවසට පන්ති කියනවා. අතරමාර හයමාර මේ දාඩ අනිවාර්යව තයි කරලා දාලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක නිසා එලාට මම කියලා පාඩම පටන් ගමු. මේ පාඩමේ තව කීපයක් ඉඳලා එතකොට අපි ඒක පාඩම පටන් ගන්න පුළුවන්. අලුත් පාඩම පටන් ගමු. මේ යාළුවා දෙන්න හිතන්නේ ආවේ නැති. මම දෙකයි ගන්න තුනයි ගන්න විතර මේ ලින්ක් එකක් දැන්. මොකද දැන් බලවලට එන්න. බලවලට අපි මම කියලා දාමු. බලවලට පටන් ගමු. හරිද? එහෙනම් හරි බං. ජයවා. මේ මම හිතනවා කරපුවා තේරෙන්නේ නැති කියලා. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් කතා කරන්න මට. මේ ඊළඟ දවසේ ඊළඟ මාතෘකාව කරලා තව පාඩම් මාතෘකා ලියත් තියෙනවා. තව ගොඩක් නැහැ නේ. අපෝ බොහොම පොඩ්ඩයි ඉතින්. හරිද? දැන් මේක ඔන්ලයින් එකේ කරගෙන ගියපු එකේ රෙකෝඩින් එකත් භාගයකට වඩා මේක කියනවත් නේ. මම මේක කරගෙන යන්න. අමාරු දේවල් නෙමෙයි. හරිද? මාංශ පේශී ආශ්‍රිත ගැටලු පුනරාවර්ති ආදිත පීඩාව. අතන ළමා පොඩ්ඩක් මතක තියාගන්න ඕන. කපාල දෝනා සහ ලක්ෂණ. ඔය ටික තමයි තියෙන්නේ. ලොකු දේවල් නේ. ඊළඟ දවසේ ටික කරමු එහෙනම් මේ පරිසරයේ හෙට නෙමෙයි අනිද්දාට හම්බෙමු.
ලකිදෝ ඉන්නාද? තුන්සරණ ඉන්නා. ලකිදෝ. ලකිදෝ. කොහොමද ඉඳන්නේ? ඇවුන්නේ නැහැ නේ බම්මවා. ඉන්නනේ. හරි. එහෙනම් good night නේ. තුන්සරණයි අපි බදාදර හම්බෙමු. හරි. ජය වේවා. තුන්සරණයි කොල්ලනේ. එහෙනම් අපි බදාදර හම්බෙමු. බදාදර අලුත් පාඩමක් පටන් ගමු. මේ පාඩම ඔන්ලයින් එක කරලා ඉවර කරගමු. එහෙනම් තුන්සරණයි නේ. හරි සමේ. මීටින් එක එන්න කරනවා.